මෙම සිද්ධිය දුටු විට ඔබගේ මතකයට නැගෙන්නේ කුමක්ද? ඉතින් ඉස්සෙල්ලාම බලන්න ඔයාට මතකද කියලා 2024 LPL තරගාවලියේදී සිදු වූ මෙම සිදුවීම. But even if he went the right way, I'm not sure he was going to cut off. 12 from the over, 182. 2024 LPL තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකත්වය දරුවේ වනිදු හසරංගයි. ඉතින් එම වසරේදී LPL වරම් දෙනු නාවක ක්‍රීඩකෙක් තමයි පවන් රත්නායක. ඔහු ක්‍රීඩා කළෙත් මෙම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේමයි. ඉතින් එක් තරගයකදී නාවක ක්‍රීඩක පවන් රත්නායකගේ අතින් කිසියම් අත්වැරදීමක් සිදු වෙනවා. ඉතින් එම අවස්ථාවේදී නායක වනිදු ඔහුට බැන වදින අයුරු දක්නට ලැබුණා. But even if he went the right way, I'm not sure he was going to cut off. 12 from the over, 182 for 6. ඒ කෙසේ වුණත් ඊයේ දිනේදී පවන්ගේ එම අති විශිෂ්ට එන්වෙන් අනතුරුව පවන්ට සුබ පැතීමට පැමිණි වනිදු හසරංග ඔහුව බදා ගනිමින් ඔහුගේ හිස අතගාන අයුරු දක්නට ලැබුණා. ඉතින් මේ වගේ පොඩි ප්‍රශ්න ඔළුවේ තියාගන්න නැතුව කණ්ඩායම මේ විදියට එකමුතුව ඉන්න එක කොච්චරනම් වටිනවද? ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් අපේ ෆලෝ කරලා නැත්නම් දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.